අදත් වැසි සහ සුළං ප්‍රදේශ රැසකට නායම් අනතුරු ඇඟවීම්. අද දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක්ද බලාපොරොත්තු විය හැකියි. මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් සඳහා නායම් අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබේ. අද දවසේ වැසි සහ කාලගුණ තත්ත්වය බස්නාහිර සබරගමුව වයඹ ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකියි. ඌව සහ අම්පාර දිස්ත්‍රික්කවල සවස 2 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් යුතු තද සුළං ඇතිවිය හැකියි. ගාල්ල සිට මාතර හම්බන්තොට පොතුවිල් හලාවත මන්නාරම කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර සුළං වේගය පැයට කිලෝමීටර් 50ත් 60ක් දක්වා ඉහළ යා හැකියි. නායම් අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙය අද සවස 4 දක්වා වළංගුයි. විමසිලිමත් විය යුතු ප්‍රදේශ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, යක්කල මුල්ල, නාගොඩ, බද්දේගම, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට, මතුගම, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහියෝවිට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, වැලිපිටිය, කොටපොළ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, කිරිඇල්ල, නිවිතිගල, අයගම, පැල්මඩුල්ල, ඇලපාත, රත්නපුර, කලවාන. මෙවැනි දෙස් විදෙස් නවතම පුවත් දැන ගැනීමට අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.